මොහොතේ මේ ස්ථානේ හලෙලූයා මේ වම් ප්‍රදේශයේ උදරේ මේ හරියට මේ යටිබඩ තියෙන තැන ඔබගේ කට්ටක් අනින්න වගේ වේදනාවක් තියෙනවා හලෙලූයා මේ ස්ථානේ ඉන්න එළියට එන්න හලෙලූයා ආමෙන් අපි ඔබගේ මේ වේදනාවට යාඥා කරන්න යනවා ආමෙන් යස් මග පෙන්නවා ඒකේ ශරීරය දීර්ඝ කාලයක් තිස්සේ බෙහෙත් බොනවා කියලා මම ආත්මයන්ාසෙන් ඒව කුමක් සදාද කියලා ગેස්ට්‍රයිටිස් වලට ගැත්තක්ද අවුරුදු කීයකද බොනවද අවුරුදු 7ක් 6ක් තිස්සේ බොනවා හලෙලූයා උනාසේ සත්‍යයක් හලෙලූයා මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මමයි මා දහන්න මල නමුත් ජීවත් වෙනවා හලෙලූයා විජේසාසගේ නාමයෙන් හලෙලූයා ඔගේ වේදනාව තියෙන තැන අත තියාගන්න හලෙලූයා ස්වාමීන් වහන්සේගේ බලවන්ත වූ රුධිරයේ බලයෙන් මම යාඥා කරන මේ දරුවට ඒ අතුලාන්තේ තුවාල වෙලා තියෙන සෛල ඒ අතුලාන්තේ තුවාල වෙලා තියෙන හැම දෙයක්ම මේ මොහොතේ සුවය හලෙලූයා සුවමේ සාක්ෂියක් එක්කම අපි තව ගීතිකාව දෙවනාසට ප්‍රශංසා කරමු උදයින් හලෙලූයා සාක්ෂිය ඒ දරුවා එදා මම රාස්පේන දවසේ සුවමේ දවසේ මම කොහමද මේ ස්ථානික දරුවෙක්ව මඟ පෙන්නනවා ඒ මම ඒ වෙලාවේ පැත්ත හරියට කිව්වා ඒකේ උදරේ කට්ටක් අනින්න වගේ ඒකේ ජීවිතේ ලොකු ප්‍රශ්නයක් එක ඉන්නවා කියලා ඉතින් අපි ආමු ඒ කියන මොහොතේ දුවලා ආවා ඔව්පාසු මම තමයි ඒ ප්‍රථම වතාවට මම දැක්කේ අපි සභාවට ඇවිල්ලා තිබ්බා අද මම එයාගෙන් ඇහුවා දෙවියන් වහන්සේ අවුරුදු 7ක් මට මතක විදියට සිස්ටර්ගේ නම කවිෂා ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල ප්‍රදේශයේ මෙහි අල්නාදවල ඉන්නේ සිස්ටර්ට අවුරුදු 7ක් තිස්සේ ગેස්ට්‍රික් රෝගයෙන් ගොඩක් පීඩා විඳලා තිනවා සිස්ටර් එදා සුවමේට ආවෙන් පස්සේ සම්පූර්ණයෙන්ම සුවය ලබලා අද වෙන විට කිසිම ગેස්ට්‍රයිටිස් පොඩ්ඩක්වත් දැනෙන්නේ නැති වෙන සම්පූර්ණයෙන්ම සුවයලා ස්වාමීන් වහන්සේ හලෙලූයා ස්තුති වේවා අවුරුදු 7ක් ગેස්ට්‍රයිටිස් වල බෙහෙත් දුවා පුතා හලෙලූයා දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නෑ අපි අත්වල සනාද දෙවියන් වහන්සේට නමස්කාර කරන්න ආමෙන් ඔබ විශ්වාස කරන්න ඔබේ ජීවිතේ